Hi guys, ඉතින් පිළිගන්න අලුත්ම වීඩියෝ එකකට එන වීඩියෝ එකට යන්. ඉතින් guys දැන් බලමු අපි කොහොමද සුපි CapCut වීඩියෝ එකක් මෙන්න මේ වගේ edit කරගන්න කියලා. ඒක හරිම ලේසි guys. ටියුටෝරියල් එකට ඉන්න මේ වගේ සුපි වීඩියෝ එකක් edit කරන්න කොහොමද දැන් බලමු. guys කොච්චර quality ද කියලා මේ වගේ වීඩියෝ එකක් ඔයාලට edit කරන්න පුළුවන්. කෙලිම nice. පොඩි දෙයයි guys ඔන්න ටියුටෝරියල් එක බලාගන්න. එම ගිහිල්ලා guys ඔයාලට කැමති වීඩියෝ එකක් select කරගන්න. Hi guys ඔන්න මෙහෙම අරගෙන ඒක හගින්ම transition වෙන තැන බලලා හගින්ම split කරගන්න ඕනේ guys මෙන්න මේ විදිහට. ඔහොම split කරගත්තට පස්සේ හරි guys මේ විදිහට split කරගත්තට පස්සේ අපි යන්න ඕනේ කෙලින්ම audio එකට. මම නම් guys audio එක download කරගෙන තිබ්බ කලින් ඉඳන්. එහෙනම් guys මට නම් ඔය files ඔය මෙතනින් ඕනේ select කරගන්න පුළුවන්. මම download කරගෙන තින්ද මම files එකට ගිහිල්ලා device එකට ගිහිල්ලා download කරපු සින්දුව තෝරගන්නවා. හරි guys ඉතින් මම නම් මේ audio එක select කරගත්තා. ඊට පස්සේ guys ඔයාලා තියෙන්නේ කෙලිම beats එකට ගිහිල්ලා මේකට අදාළ beat එක generate කරගන්න. හරි guys ඔන්න beat එකකින් generate වෙන එක මම තියෙන්නේ පොඩි වෙලාවක් යනවා තමයි signal අවුල්නේ. ඔන්න guys පොඩි වෙලාවක් ගියාට පස්සේ ඔන්න beat එක generate වුණා. ඔයාලට පේනවාද guys මෙන්න සුදු පාට තිත් තියෙනවා තමයි beat එක කියන්නේ. ඒකට ගාන හගෙන විදිහට අපි මේක split කරගන්න ඕනේ. ගාන sound එක split කරගන්න ඕනේ guys. නැත්තම් ඒ තිත් එකලින් එක තියලා අර ගානට මේක transition වෙන්න හදා ගන්න ඕනේ. guys දැන් මම හදාගෙන ඉවරයි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම යන්න ඕනේ guys effects එකට. video හොතේ තියෙනවා guys effects කියලා. ඉන්න ඒකට යනවා guys video effects එකට යන්න. එතකොට තියෙනවා guys search කරගන්න black flashing කියලා. තියෙනවා guys මේ උඩම තියෙනවා black flashing කියලා මම search කරගෙන තියෙන්නේ. එතකොට guys home search එක ගත්තාම පොඩ්ඩක් වෙලා ගියාම එනවා ඔය තියෙන උඩ තියෙන ඒවා නෙවෙයි guys පල්ලෙහාට ගියාම ගමු guys වෙන මේයක් එනවා. ඔය තියෙනවා black flash 2 කියලා. එන්න ඒක තමයි select කරගන්න ඕනේ. හයි guys ඔන්න ඒක select කරගත්තට පස්සේ අපි ඒක ගානට හදා ගන්න ඕනේ මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම තියෙන විදියට. ඔන්න guys මෙතින් නම් මම කතා කරන්නේ මෙතින් තමයි අමාරුම මේ තියෙන්නේ. මෙතින් නම් ඔයාලා මගේ ටියුටෝරියල් බලා ගන්න.